ඉතින් ළමයි යනවාද අපේ තායිලන්ඩ් ටුවර් එක බලන්න. මේ වීඩියෝ එකේ තියෙන තායිලන්ඩ් වල අපේ පළවෙනි දවසේ ගෙවන විදිහ. ළමයි අපේ ෆ්ලයිට් එක පැයකටත් වඩා ඩිලේ වුණා. දෙන්නටම ලොකු වෙලාවක් එයාපෝට් එකේ ඉඳලා එපා වෙලා තිබුණා. කොහොම හරි අන්තිමට අපේ ෆ්ලයිට් එක ආවා. මේ පාරත් අපි ආ ඒෂියා ෆ්ලයිට් එකේ තමයි ගියේ. ඉතින් අපි ප්‍රී බුක් කරලා තිබ්බ මීල් එකත් අරගෙනම පැය 3මාරකට වගේ පස්සේ ෆ්ලයිට් එක තායිලන්ඩ් වලින් ලෑන්ඩ් කරා. අපි අපේ ට්‍රැවලින් පාර්ට්නර් විදිහට Sierra Travels and Tours Group එක. ඇත්තටම මේගොල්ලන්ගේ සර්විස් එක නම් බෙස්ට් ළමයි. හරිම සාධාරණයි. බය නැතුව ඔයාලව කන්ටැක්ට් කරගෙන යන්න පුළුවන්. තායිලන්ඩ් ගියාම මම මුලින්ම කරන්නේ සෙවල් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය පොඩි පොඩි බඩු ටිකක් අරගෙන රූම් එකට ගිහිල්ලා චේන්ජ් කරගෙනම shopping කරන්න ආවා. ළමයි ඇත්තටම මෙහෙ ඇඳුම් දැක්කහම නම් පිස්සු හැදෙනවා. දවස් නම් අපි shopping කරනට වඩාම කරේ එක දේවල් කාලා බලපු එක. ළමයි තායිලන්ඩ් ගියොත් නම් අනිවාර්යයෙන්ම try කරන්න ඕන එකක් තමයි මේ දූරියන් එක. price එක නම් වැඩි. නාට ළමයි රස නම් කියලා වැඩක් නැහැ. වගේ මේගොල්ලන්ගේ හැමතැනම වගේ මේ ප්‍රොමග්‍රනේට් ජූස් එක තියෙනවා. ඒකත් ඇත්තටම හරිම රසයි. අපි shopping කරන ස්ට්‍රීට් එකේ දිගටම මේ වගේ ඒගොල්ලන්ගේ එක එක කෑම ಜಾති තියෙන්නේ. ඒවා ඔක්කොම වගේ හරිම රසයි. ඒ වගේම price උත් හරිම අඩුයි. ප්‍රොමග්‍රනේට් ජූස් එකට පස්සේ මේ අවකාඩෝ එකයි ෆැෂන් එකයි try කරලා බලුවා. මේ ෆ්ලේවර්ස් වලට වඩා ඇත්තටම රස ප්‍රොමග්‍රනේට් ජූස් එක. ස්ට්‍රීට් එකේ දිගටම ළමයි මේ වගේ කෑම ಜಾති තමයි තියෙන්නේ. මේ ස්ට්‍රීට් වලින් එක එක ඒවා කාලා ඇති වෙලා ආයෙ ගියා 7-11 එකක් හොයාගෙන. මේගොල්ලන්ගේ අයිස්ක්‍රීම් ಜಾති ගොඩක් try කරලා බලුවා. අයිස්ක්‍රීම් එක නම් හරිම රසයි ළමයි. වලින් උනේ බාත් 40ක් වගේ ළමයි. ඒ කියන්නේ රුපියල් 400ක් නම් මේක හරිම worth ළමයි. පළවෙනි දවසේ නම් ඇත්තටම අපිට shopping කරන්න ලොකු time එකක් තිබෙන්නේ නැහැ. අපි කරේ එක එක දේවල් කාලා බලපුවා. තායිලන්ඩ් වල bubble tea prices උත් හරිම අඩුයි ළමයි. 300 වගේ ඉඳන් ගන්න පුළුවන්. අපේ දෙවෙනි දවසේ ගෙවන එක ඔයගොල්ලන්ට කරන් යන්න.